හෙලෝ ගයිස් ඉතින් වාලවදත් සාදරයෙන් පිළිගන්න අපේ ඩෙව් ස්කූල් YouTube channel එකට අදත් A-level ඉවර කරලා කැම්පස් යන්න බලාගෙන ඉන්න අංගිල මල්ලිල වෙනුවෙන් ඉතාමත්ම වැදගත් වීඩියෝයක් තමයි අරගෙන ආවේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය The Open University of Sri Lanka විවෘත විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන Bachelor of Science in Information Technology උපාධි පාඨමාලාව එහෙම නැත්නම් විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් සියලුම විස්තර ඔයාලත් එක්ක කතා කරන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. මේ Bachelor of Science in Information Technology degree එක අවුරුදු 3ක උපාධි පාඨමාලාවක්. ඔයා කැමති නම් ඔයාගේ GPA එකක් තිබුණොත් ඔයාට අනිවාර්යෙන් මේක අවුරුදු 4ක honors degree එකක් දක්වා පවත්වාගෙන යන්න පුළුවන්. කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් මේ degree එකේ අපි කතා කරමු වසර 3 උපාධි පාඨමාලාව ගැන මුලින්. ඒ උපාධි පාඨමාලාවට සාමාන්‍යයෙන් ඔයාට රුපියල් ලක්ෂ 3ක වගේ මුදලක් තමයි යන්නේ. ක්‍රෙඩිට්ස් 90ක උපාධි පාඨමාලාව. ක්‍රෙඩිට් එකකට රුපියල් 3010ක් තමයි අය වෙන්නේ. ඉතින් මෙන්න මේ Bachelor of Science in Information Technology degree එක internal degree එකක්. කියන්නේ අභ්‍යන්තර උපාධි පාඨමාලාවක්. විවෘත විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන්නේ අභ්‍යන්තර උපාධි පාඨමාලාව. ඉතින් මෙන්න මේ වෙද්දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ Bachelor of Science in Information Technology degree එකට applications call කරලා තියෙනවා. ජූලි 13 වෙනකන් ඔයාලට මේ applications fill කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මෙන්න මේ Bachelor of Science in Information Technology degree එක කරන්න පුළුවන් කොයි වගේ කට්ටියද? කරන්න ඕන ඔයාලට තියෙන්න ඕන සුදුසුකම් මොනවද? ඉතින් මේ Bachelor of Science in Information Technology degree එක සඳහා ඔයාලට අවශ්‍ය වෙන සුදුසුකම් තමයි ඔයාලට තියෙන්න ඕන උසස් පෙළ ඕනම විෂය ධාරාවක් යටතේ පෙනී ඉඳලා ඔයාට තියෙන්න ඕන S passes 3ක්. ඉතින් ඔයා උසස් පෙළ කලා, වාණිජ්‍ය, ගණිත, විද්‍යා, තාක්ෂණ. ඉතින් ඔන්න මොන විෂය ධාරාවෙන් ඔයා උසස් පෙළ හැදෑරුවත් ඔයා උසස් පෙළ සමත් නම් S3ක් තියෙනවා නම් සහ විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන සිලෙක්ෂන් ටෙස්ට් එක හරි ඉන්ටර්විව් එකක් හරි එයාලා තිබ්බොත් අන්න ඒක ඔයා සමත් වුණොත් ඔයාට මේ ඩිග්‍රී එක හදාරන්න පුළුවන්. එයාලා කියලා තියෙනවනේ ඔයාට උසස් පෙළ ඕනම විෂය ධාරාවක් යටතේ පෙනී ඉඳලා ඔයාට S3ක් තියෙන්න ඕන. ඒ වගේම තමයි should pass the selection test or interview කියලා එයාලා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වෙද්දි ඔයාට මේ උපාධි පාඨමාලාව හදාරන්න application call කරන්න හැකියාව තියෙනවා. මෙයාලගේ මේ website එක through. ඉතින් මම මේ website එකේ link එක අනිවාර්යයෙන්ම video description එකේ දාලා තියන්න. අනිවාර්යෙන්ම ඔයා ගිහිල්ලා බලන්න. ඒ වගේම මේකට ඇප්ලයි කරන්න ඕන ලින්ක් එකක් එයාලා මෙතන දාලා තියෙනවා. මම මේක ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් විදියට දාලා තියන්න. හරිද? ඉතින් ඔන්න ඔය විස්තර ටික තමයි මේකේ අපිට මේන්ලි කතා කරන්න තියෙන්නේ. මෙතන ඔයාලට මේ ඩිග්‍රී එක සම්බන්ධයෙන් විවෘත විශ්වවිද්‍යාලයේ මෙන්න මේ පොත දාලා තියෙනවා. ඔයාලට මෙතනින් ගිහිල්ලා මේක කියවලා බලන්න පුළුවන්. ඉතින් මම මේ හැම එකේම links අනිවාර්යෙන් description එකේ දාලා තියන්න. අනිවාර්යෙන්ම මේක ඔයා කියවලා බලන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. ඉතින් මම කිව්වා වගේ ඉතින් මේ උපාධි පාඨමාලාවේ ඔයාලට හදාරන්න තියෙන සුදුසුකම් ඕනම විෂය ධාරාවක් යටතේ පෙනී ඉඳලා S3ක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඔයා සිලෙක්ෂන් ටෙස්ට් එක පාස් වෙන්න ඕන. ඉතින් මේ සිලෙක්ෂන් ටෙස්ට් එකේ ඔයාට අවශ්‍ය නම් ක්ලාසස් පවා දැන් තියෙනවා. මම දන්න විදිහට පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න. මමත් මොනවා හරි දැනගත්තොත් අනිවාර්යයෙන්ම channel එකේ වීඩියෝ එකක් ඉක්මනට පබ්ලිෂ් කරන්න. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕන මේ ඩිග්‍රී එක ඔයා මේ ඩිග්‍රී කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට software engineering ඒ වගේම data analytics ඒ වගේම data science ඔන්න ඔය වගේ ඔයාට job market එකට ඇතුළත් වෙන්න පුළුවන්. project management විදිහට ඔයාට job market එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඩිග්‍රී එක ඔයා කරගෙන යද්දී ඔයාට එක සැරේ මේ ලක්ෂ 3 ගෙවන්න ඕනේ නැහැ. ඔයා ගෙවන්න ඕන semester එකකට මෙන්න මේ ගාණ කියලා. ඒ කියන්නේ හිතන්න ඔයාට මුලින් එයාලා ගාණක් දෙනවා. ඔයා මේ විවෘත විශ්වවිද්‍යාලේ ඔයා ගන්න ක්‍රෙඩිට්ස් ගාණ අනුවනේ ඔයා ගෙවන්න ඕන. එතකොට ක්‍රෙඩිට් එකකට 3010යි. ඔයා ගන්න ක්‍රෙඩිට් ගානට තමයි ඔයා ගෙවන්න ඕන. අවුරුද්දකට ඔයා ක්‍රෙඩිට්ස් 30ක් ගන්නවා. මේ විදිහට තමයි ඔයා පේමන්ට් එක කරන්නේ. හරි නේද? හරි. ඉතින් මේ උපාධි පාඨමාලාවේ ඔයාට මොනවද ඉගෙන ගන්න තියෙන මොඩියුල්ස් මෙන්න මේ දේවල් ගැන
මං අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවනම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියේදී අපි මේ සම්බන්ධයෙන් තවත් ඔයාලට විස්තර අරගෙන එනවා. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ඒ වගේම තමයි මේක ඔයා ඉගෙන ගන්න තියෙන මොඩියුල්ස් මොනවද, ඔනර්ස් ඩිග්‍රී පාත් එක කොහොමද, මේ හැමදේම අපි අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක යාළුවෙක්ටත් වැදගත් වෙයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් ජූලි 13ට කලින් අනිවාර්යයෙන්ම ඔයාලත් මේකට ඇප්ලයි කරන්න. මේ ඇප්ලයි now බටන් එක ක්ලික් කරලා ඔයාලට ගිහිල්ලා මෙතනින් මේ ඩිග්‍රී එකට ඇතුළත් ඇප්ලයි කරන්න පුළුවන්. Bachelor of Science in Information Technology 26 මේ ක්ලික් කරලා ඔයාලට මෙතනින් log වෙලා මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි නේද? ඉතින් ඉතාමත් ඉක්මනින් තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තුෙන් අපි අදට සමු ගන්න. ඉගෙන ගන්න ඔයාලා හැමෝටම ජය වේවා.